IELTS exam එක ලියන කැන්ඩිඩේට්ස්ලට තියෙන ලොකුම ගැටලුව තමයි lexical resource එක ගැන හරිහැටි අවබෝධය නැති එක ගැන. It means to use the right word in the right context. අපි බලමු පොඩි example එකක්. අපිට IELTS exam එකේදී නිරතුරුවම පාවිච්චි කරන්න වෙන words දෙකක් තමයි discover එක word එකක් අනිත් වචනේ invent කියන එක. අපි දැකලා තිනවා අපිට හම්බෙලා තිනවා ගොඩක් candidatesලා මේ words දෙකම වැරදියට තමයි පාවිච්චි කරන්නේ. අපි බලමු හරියට කොහොමද මේක use කරන්නේ කියලා. අපි පාවිච්චි කරන්න යන පළවෙනි verb එක discover. Discover. Discover means to find something that already exists but previously unknown. මොකද්ද මේ discover කියන්නේ? discover කියන word එක ගත්තහම මේක parts of speech වලින් අපි බැලුවොත් මේක verb එකක්. discover. ඔයාලා මේ වචනේ අහලා ඇති discovery channel. ඔයාලා දන්න channel එකක්. discover කරනවා කියන්නේ ගවේෂණය කරනවට. එතකොට discover කරන්න පුළුවන් අපි අලුතෙන්ම දෙයක් නිපදවනවට කවදාවත් අපිට discover කියන්න බෑ. discover කරන්නේ already exist වෙන දෙයක්. ඒ කියන්නේ දැනටමත් අපි හිතමු පරිසරයේ ස්වභාව ධර්මයේ තියෙන මොනවා හරි දෙයක්. නමුත් ඒක තාම හොයාගෙන නැහැ. පළවෙනි වතාවට ඒක හොයාගත්තම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒකට discover කියන word එක. discover කියන්නේ සොයා ගන්නවට. නමුත් අපි නැති වෙච්ච දෙයක් හොයා ගන්නවට මොනවා හරි දෙයක් හොයා ගන්නවට එහෙම අපිට discover කියන වචනේ පාවිච්චි කරන්න බෑ. discover කියන්නේ දැනටමත් තියෙන නමුත් මේ වෙනකන් unknown දෙයක්, දන්නේ නැති දෙයක් පළවෙනි වතාවට හොයා ගන්නවට තමයි අපි discover කියන වචනේ පාවිච්චි කරන්නේ. බලමු අපි example කීපයක් screen එකේ. Astronomers have discovered a new planet. Astronomers have discovered a new planet. තාරකා විද්‍යාඥයෝ අලුත් ග්‍රහලෝකයක් හොයාගෙන. ඒ කියන්නේ මේ ග්‍රහලෝකය කවුරුත් හදපු දෙයක් නෙවෙයි. මේ තියෙන ග්‍රහලෝකයක්. නමුත් මේ විද්‍යාඥයෝ පිරිස තමයි මේක පළවෙනි වතාවට හොයාගන්න තියෙන්නේ. Let's look at another example. They have discovered a new source of energy. They have discovered a new source of energy. ඕන් හොයාගෙන තියෙනවා අලුත් බලමූලාශ්‍රයක්. එතකොට මතක තියාගන්න මේ discover කියන word එක මේක verb එකක් ක්‍රියාපදයක් මේක පාවිච්චි කරන්නේ දැනටත් පවතින දෙයක් පළවෙනි වතාවට හොයාගන්නවා නම් විතරයි. ඕකේ? දැන් අපි බලමු මේකත් එක්ක යන අනිත් word එක invent. මොකක්ද මේ invent කියන්නේ කියලා. අපි සරලවම කිව්වොත් invent means to create something new. යම් කිසි දෙයක් අලුතෙන්ම අපි නිෂ්පාදනය කරනවට නිපදවනවට තමයි අපි invent කියන ක්‍රියාපදය පාවිච්චි කරන්නේ. John Lucky Baird discovered the television කියන්න බෑ අපිට. John Lucky Baird invented the television. මේ කියන ටෙලිවිෂන් එක කියන නිර්මාණය පළවෙනි වතාවට නිර්මාණය කරේ John Lucky Baird. John Lucky Baird invented the television. Guglielmo Marconi invented the radio. Guglielmo Marconi තමයි radio එක පළවෙනි වතාවට නිෂ්පාදනය කරේ. So IELTS candidates, please keep this in your mind. Lexical resource is very, very important when it comes to the speaking test. You should know the right meanings of the verbs and also all the other words like nouns, prepositions, how to use them properly. හැම word එකකම හරි meaning එක parts of speech මේ හැම දේම IELTS candidate කෙනෙක් හරියට දැනගන්න ඕන. Subscribe my YouTube channel IELTS with Chatur. Let's see you with some other videos. Bye bye.